මං වැඩ කරේ කොළඹ තියෙන ආයතනයක. ඉතින් මගේ හොඳම යාළුවත් වැඩ කරේ ඒ ආයතනයමයි. ඔහොම වැඩ කර කර ඉන්නකොට මගේ හොඳම යාළුවාට ටිකක් අසනීප වුණා. ඊට පස්සේ යාළුවා නිවාඩුත් අරගෙන ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ මට කෝල් කරලා කිව්වා මචං මට ගොඩාක් අමාරුයි මේ මං හොස්පිටල් එකේ නතර වුණා මචං කියලා මට කෝල් කරලා කිව්වා. දැන් මට යාළුවෝ බලන්න යන විදියකුත් නැහැ. මොකද මට නිවාඩු ගන්න විදියක් නැහනේ. දැන් ඔහොම ඉන්නකොට මේ සතියක් විතර ඔහොම ගෙවිලා ගියා. ඊට පස්සේ මම යාළුවට කෝල් එකක් දීලා ඇහුවා මේ මචං දැන් කොහමද? ඊට පස්සේ යාළුවා කිව්වා දැන් නම් මචං මට ටිකක් හොඳයි. මම ටිකට් කපාගෙන ගෙදර ආවා කියලා යාළුවා කිව්වා. මං කිව්වා අනේ කොච්චර දෙයක්ද බං ඒක? මම ඔබ බලන්න එනවා බං මට නිවාඩුවක් සෙට් උනේ ගමන් මං එනවා කියලා මං යාළුවට කිව්වා. ඒ යාළුවා මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉතින් මට මොකක් හරි කරදරයක වැටිච්ච වෙලේ හැම වෙලාවකම මට යාළුවා කොහොම හරි මට උදව් කරලා තියෙනවා. ඉතින් හරිම හොඳ මිනිස්සෙක් කියේ. ඉතින් මං කල්පනා කරා මට නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම මම යනවා යාළුවා බලන්න කියලා. ඊට පස්සේ අපේ සර් ආව වැඩපොළට. මම සර්ට කිව්වා අනේ සර් මේ මගේ අර යාළුවා ඉන්නේ. යාළුවා අසනීප වුණානේ. හොස්පිටල් එකේ නතර වෙලා ඉඳලා තින්නේ. ඉතින් මට බලන්න යන්න විදියක් උනේත් නෑ නේ සර්. මට මේ යාළුවා බලෙන්නත් ඕනේ සර්. මට නිවාඩු ටිකක් ගන්න බැරි වෙයිද? නිවාඩු 3ක් 4ක් වගේ. අනේ සර් පුළුවන් නම් ලොකු උදව්වක් සර්. කියලා මං කිව්වා. ඊට පස්සේ සර් කිව්වා නිවාඩු 3-4ක් නේ. කමන්නේ. ගිහින් එනවාකෝ. මේ එහෙනම් නිවාඩු 4ක් දුන්නොත් ගෙදර මේ යාළුවත් බලලා ඔයාලා ගෙදරට ගිහිල්ලා ඉන්න පුළුවන් නේ. නිවාඩු 4ක් ඇතිනේ කියලා සර් කිව්වා. මං කිව්වා අම්මෝ සර් අපෝ ඇති නිවාඩු 4ක් ඇති. බලංගොට්ට ගිහිල්ලා මගේ යාළුවවත් බලලා ගොඩ කෙවල අපේ ගෙදරත් ගිහිල්ලා ගෙවල් පැත්තේ අපේ ගෙවල් පැත්ත අපේ ගෙදර තියෙන ගොඩ කෙවල. ඉතින් අපේ ගෙදරත් ගිහිල්ලා මට ඇති සර් නිවාඩු 4ක් අම්මෝ ඇති කියලා මං කිව්වා. ඊට පස්සේ දැන් මට ටිකක් සතුටුයි. මොකද නිවාඩු 4ක් හම්බුණානේ. ඊට පස්සේ මට කිව්වා හරි. දැන් මේ හවස් වෙන්න ඉස්සෙල්ලා යන්න පිටත් වෙනවා. දැන් මෙතන හවස් වෙනකන් හිටියොත් මේ යන්න පරක් වෙනවනේ. මේ හවස් වෙන්න ඉස්සෙල්ලා යන්න පිටත් වෙනවකෝ. ඉතුරු වැඩ ටික ඔය කාට හරි කියලා කරගන්න බැරිය. තව කට්ටිය ඉන්නවනේ කියලා සර් මට කිව්වා. ඉතින් මේ මම හවස් වෙන්න ඉස්සෙල්ලා මගේ වැඩ ටික ඉවර කරලා පොඩි වැඩ වගේක් තුරුණා. ඒගොල්ලෝ ඉතින් ඒ වැඩ ටික අර අනිත් එක්කෙනා කරන්නම් කිව්වා. ඉතින් මම එහෙම ඇඳුම් ටික දාගත්තා. බෑග් එක රෙඩි කරගත්තා. මං කෙලින්ම ගියා පිටකොටු බස් ස්ටෑන්ඩ් එකට. පිටකොටු බස් ස්ටෑන්ඩ් මගේ යාළුවා ඉන්නේ බලංගොඩ. පිටකොටු බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ බලංගොඩ බස් එකක් දාලා. මං නැග්ග බලංගොඩ බස් එකට. ඔහොම දැන් පැය කීපයක් යනකොට මං බලංගොඩින් ගිහිල්ලා බැස්සා. බලංගොඩින් බැහැලා මං කෝල් කරා මගේ යාළුවට. ඔන්න යාළුවා කිව්වා මචං බලංගොඩින් බැස්සද මේ පොඩි අවුලක් තියෙනවා. අපි මම බලංගොඩ කියලා කිව්වට මම බලංගොඩමත් නෙවෙයි. බලංගොඩින් තව චුට්ටක් ඇතුළට යන්න ඕනි. ඔතනින් බස් එකක් තියෙනවා. අන්නේ බස් එකේ බලංගොඩ ඇතුළට ගිහිල්ලා මං කියන තැනින් බහින්න කියලා යාළුවා මට කිව්වා. ඔන්න දැන් මං ඒ බස් එකත් හොයාගෙන ගියා බලංගොඩ ඇතුළට. ඔන්න දැන් බැස්සා. දැන් ටිකක් රෑ වෙලා. ඊට පස්සේ මං දැන් කොහොමද මං එන්නේ? ඊට පස්සේ යාළුවා කිව්වා හරි. දැන් ඔයා බැහැපු තැන ලොකු අඹ ගහක් තියෙනවනේ. ඔව් තියෙනවා. අන්නේ අඹ ගහ ඉස්සරහා තියෙනවා පාරෙන් එහා පැත්තේ වීල් පාක් එක. මම බැලුවා වීල් පාක්. වීල් පාක්යක් නෑ නෑ. මං කිව්වා වීල් පාක්යක් නෑනේ බං. හරි බං ඔතන වීල් පාක්යක් තියෙනවා. ඒකට ඔතන දැන් වීල් ටික ඔක්කොම හයර් ගිහලා ඇත්තේ. පොඩ්ඩක් ඔතන නිදාහන්කො ඔතනට වීල් එයි දැන්. මේ ඔය වීල් පාක්ය මෙහා පැත්තෙන් තියෙනවා බං මේ පොඩි වැලි පාරක්. අන්නේ වැලි පාර වැලි පාර දිගේ තමයි එන්න තියෙන්නේ. ඉතින් ওই වැලි පාර දිගේ දිගටම ආවට පස්සේ කෙලින්ම ආවට පස්සේ බුදුමැදුරක් තියෙනවා. ඒ බුදුමැදුර උඩු පැත්තේ අපේ ගේ තියෙනවා. කෙලින්ම එන්න තියෙන්නේ කොහෙවත් හැරෙන්න නැහැ. වැලි පාර දිගේ කෙලින්ම එන්න තියෙන්නේ. මං හරි. දැන් පයින් එන්න බැරිද? ඊට පස්සේ යාළුවා කිව්වා පයින් එන්නත් පුළුවන්. හැබැයි මචං මේ වෙලාවේ පයින් නම් එන්න එපා. ඒ පයින් ආවත් තනියම එන්න එපා. හරි පයින් එන්න ඕනේ නැහැ. උතන්ට වීල් එයිනේ. පැය 2-3ක් හරි කමන්නේ ඉඳලා වීල් එකම එනවා. ඔතනට වීල් එක කාවට පස්සේ වීල් එකේ අයියට ෆෝන් එක දෙනවකෝ මම කෝල් එකක් කරන් ෆෝන් එක දෙනවකෝ. එතකොට මම කියන්නම් ඉන්නෝනි පාර කියන්න දෙයක් නෑ බං කෙලින්ම එන්න තියෙන්නේ. ඒකට මම කියන්නම්කෝ ෆෝන් එක දෙනවකෝ වීල් එකේ අයියට. වීල් එක ආව ගම හැබැයි පණ්ඩිතකමට පයින් එහෙම එන්න ලෑස්ති වෙනවා එහෙම නෙවෙයි. පයින් එන එක එහෙම හොඳ නෑ. දැන් මේ රෑ වෙලා මේ පයින් එන එක නම් එච්චර හොඳ නෑ මචං. මේ මම ඇයි ඒ කියලා. ඊපස්සේ යාළුවා කිව්වා හරි උඹට මම ආපුවා කියන්නම්කෝ. දැන් එක කියන්න හොඳ නෑ. දැන් උඹ බය වෙයි මේ මං කවන්නේ. මං ඕවට බය නෑ බං.
ඊට පස්සේ යාළුවා කෝ ඔව් උඹ ඔතන වෙලා තියෙන ඇත්ත කතන්දරේ ඔබ දැනගත්තොත් උඹ ඕම ඉන්නේ ඔතන හිටගෙන මං එකයි උඹට කියන්නේ නැත්තේ පණ්ඩිතකමට පයින් එහෙම එන දඟලන්න එපා එනවා වීල් එකම වීල් එක දැන් ඔතනටයි කියලා යාළුවා කිව්වා මං කෝ හරි බං කියලා මම ෆෝන් එක තිබ්බා ඊට පස්සේ මම පාරෙන් එහා පැත්තට පැනලා දැන් ওই වැලි පාර ගාව එතන වීල් පාක් එකේ තියෙනවනේ අන්න එතනට වෙලා මං දැන් ඔහම හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්නකොට මගේ දිහාවට මං අර හිටපු තැන ඉඳන් පාරෙන් මෙහා පැත්තට කෙල්ලෙක් පාරෙන් මෙහා පැත්තට පැනලා දැන් ගෑල් ළමෙක් එනවා දැන් මං ඉන්න දිහාවට අවුරුදු 25ක විතර කෙල්ලෙක් මං කල්පනා කරා මේ මෙච්චර රෑ වෙලා තියෙන වෙලාවක මේ කෙල්ලෙක් මොකද තනියෙන් මෙතන කරන්නේ කියලා මං කල්පනා කරා මොන දැන් මං ඉන්න තැනටම ආවා ඇවිල්ලා මයින් ඇහුවා අයියේ මේ වෙලාව කීයද මං කවා පොඩ්ඩක් ඉන්න නංගි කියලා මම ෆෝන් එක අතට ගත්තා කිසිම හේතුවක් නැතුව ෆෝන් එක ඕෆ් වෙලා මං කවා නංගි මගේ ෆෝන් එක ඕෆ් වෙලානේ මං එනකොට බැටරිත් ෆුල් charge කරගෙන ආවේ පොඩ්ඩක් ඉන්නව නංගි පොඩින කියලා මං ඊට පස්සේ මගේ අත් ඔරලෝසුවේ මං බැලුවා වෙලාව නතර වෙලා මං කල්පනා කරා මේ ෆෝන් එකත් ඕෆ් වෙලා වෙලාවත් නතර වෙලා මේ මොකද මේ මං කිව්වා අනේ නංගි මේ ෆෝන් එකත් ඕෆ් වෙලා අත් ඔරලෝසුවේ මේ වෙලාවත් නතර වෙලා අනේ මං දන්නේ මොකක් වෙලාද කියලා මේ කියලා මං කිව්වා ඊට පස්සේ කෙල්ල කිව්වා අයියේ මට පොඩි උදව්වක් කරන්න බැරිද අනේ අයියේ මම මේ අද රෑ වෙනකන් වැඩ කරා අයියේ මේ මට හිතා ගන්න බැරි වුණා අයියේ ගොඩක් රෑ වුණානේ මේ මට දැන් ගෙදර තනියම යන්න බෑ අයියේ පුළුවන් නම් මාව ගෙවල් ගාවට ගිහින් දානවද කියලා කිව්වා මං කිව්වා මේ ඔයා මේ කිට්ටුවද ඉන්නේ ඔව් අයියේ මම මේ කිට්ටුවේ ඉන්නේ අනේ පුළුවන් නම් අයියේ මේ වැඩි පාර දිගේ තමයි යන්න ඕනේ අයියේ අනේ පුළුවන් නම් මාව ගෙවල් ගාවට ගිහින් දාන්න ලොකු උදව්වක් අයියේ කියලා කිව්වා මට දැන් ඒ ගෑල්ලා මෙතන දාලා යන්නත් බෑනේ මං කිව්වා මේ හරි නංගි මෙතන දැන් වීල් පාක් එකේ දැන් වීල් එකක් එයිනේ අපි වීල් එකම යන් නංගි ඊට පස්සේ කෙල්ල කිව්වා අනේ අයියේ දැන් වීල් නෑ අයියේ මේ අනේ පුළුවන් නම් මට ඉක්මනට ගෙදර යන්න ඕනේ අයියේ වීල් එකක් ආවත් පරක් වෙන්නේ අයියේ අනේ පුළුවන් නම් මාව මේ ගෙවල් ගාවෙන් ගිහින් දාන්නකෝ කියලා කිව්වා මං කල්පනා කරා දැන් තනියක් නෑනේ කෙලින්ම ගියාට පස්සේ දැන් ওই වැලි පාර දිගේ කෙලින්ම ගියාට පස්සේ යාළුවෙක් ගෙදරට යන්නත් පුළුවන් දැන් මට තනියක් නෑනේ මේ ගෑනුමෙත් එක්ක මං ඔහොම පයින් යනවා කියලා හිතාගෙන ඔන්න අපි දෙන්නා ඔහොම යන්න පටන් ගත්තා වැලි පාර දිගේ ඔහොම යනකොට ඇඟට හරි සීතලක් දැනෙනවා නිකන් එන්න හුලම් පාරක් මගේ ළඟටම එනවා වගේ මට දැනෙනවා මං ඒ කෙල්ලකින් ඇහුවා ඔයා කොහෙද වැඩ කරන්නේ ඒවට උත්තර දෙන්නේ මේ කෙල්ල අනේ මන් දන්නේ දැන් වැලි පාර දිගේ අපි යනකොට මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්නේ මං හිතුවා කතා කරන්න අකමැති ඇති කියලා ඔහොම ටික දුරක් ගිහිල්ලා කෙල්ල නතර වුණා මං අයි නංගි අයියේ මෙන්න මේ තියෙන පොඩි පාර දිගේ තමයි යන්න තියෙන්නේ කියලා කිව්වා දැන් අර වැලි පාර ටිකක් ගිහි වැලි පාර දිගේ අපි ටික දුරක් ගිහිල්ලා මට පේනවා පොඩි වැලි පාරෙන් පල්ලෙහාට පොඩි පාරක් ගල් පඩි පෙරවල් ටිකක් දාපු පොඩි පාරක් මම මේ පාරේ යන්නවද අනේ ඕ අයියේ පුළුවන් නම් මාව ගිහින් දානවද මං කාරිය යන්කෝ කියලා ඔන්න දැන් වැලි පාර දිගේ යර තින වැලි පාරින් පල්ලෙහා තියෙන අර පොඩි මේ ගල් පඩි පෙර පාර දිගේ ඔහොම දැන් ටික දුරක් කොහොම යනකොට මට පෙන්නුවා ඒ කෙල්ල පාළුවට ගියා එක දෙයක් කියන්න අමතක වුණා මගේ ෆෝන් ටෝච් එකෙන් මට ෆෝන් ටෝච් එකෙන් යන්න බැරි නිසා මගේ ෆෝන් එක ඕෆ් වුණානේ මගේ බෑග් එකේ තිබ්බ පොඩි ටෝච් එකක් අන්නේ ටෝච් එකේ එළියෙන් තමයි මේ යන්නේ මොකද මගේ ෆෝන් ටෝච් එකෙන් යන්න විදියක් නැහැ මගේ ෆෝන් එක ඕෆ් වුණ නිසා මගේ බෑග් එකේ තිබ්බ පොඩි ටෝච් එකෙන් තමයි දැන් ඒකේ එළියෙන් තමයි මේ යන්නේ මං මගේ ටෝච් එළිය ඇල්ලුවා ඒ පාර දිහාවට පාර ටිකක් දිගට තියෙනවා මං කොනංගි වා මේ පාරේනේ හරි යන්කෝ කියලා ඔහොම ටික දුරක් යනකොට ඒ කෙල්ල මට පෙන්නුවා අයියේ මේ තියෙන්නේ අපේ ගෙදර කියලා මට ගයක් පෙන්නුවා ඒ ගේ ගරා වැටිච්ච වහලේ ගැලවිච්ච බිත්ති ගැලවිච්ච අමුතු ගයක් ඒ කියන්නේ මං කල්පනා කරා හත්තිගේ මේ ගෙදර මිනිස්සුෙකුට ඉන්න පුළුවන්ද මං හැම නංගි මේ ගෙදර තව කවුද නංගි ඉන්නේ මම විතරයි අයියේ ඉන්නේ කියලා කියලා කිව්වා මං කෝ අනේ නංගි මේ ගෙදර මිනිස්සුෙකුට ඉන්න පුළුවන් මේක මේ බොග්ගක් කරා වැටිච්ච මේ වහලේ ගැලවිච්ච මේකේ මිනිස්සුෙකුට ඉන්න බෑ නංගි ඊට පස්සේ ඒ කෙල්ල මහා හයියෙන් hina වෙන්න පටන් ගත්තා මට පොඩි බයක් තිබුණා ඔය පාර දිගේ එනකොටත් මට පොඩි බයක් දැනුණා ඒ කියන්නේ අර වැලි පාර දිගේ එන්න පටන් ගත්තේ පාරේ ඉඳන්
වැඩි පාර දිගේ එන්න පටන් ගත්තේ ගමන් ඉඳන් මගේ පොඩි බයක් තිබුණා. මගේ බය දැන් දෙගුණ වෙලා මට මගේ ඇඟ වෙවුලනවා. මං ඇයි hina වෙන්නේ කියලා. එක පාටේ කෙල්ල මගේ පැත්තට ඔහොම හැරුණා. ඒ මූණ බලන්න බෑ. හරිම නිකන් අර ඉස්සල්ලා හිටපු කෙල්ල නෙවෙයි ඒ. මූණ වෙනස් වෙලා. මූණ නිකන් අමුතු මට එක කියන්න තේරෙන්නේ. මූණ සුදු මේරි වෙලා මේ පෙනුම හොඳටම වෙනස් වෙලා. මට පුළුවන් හයියෙන් පුළුවන් වේගෙන් මම දුවන්න පටන් ගත්තා ආපු පාර දිගේ. ඊට පස්සේ කෙල්ල හයියෙන් කියනවනේ කොහෙද ඔබ දුවන්නේ කියලා හයියෙන් කියනවා වුණා. මම පුළුවන් වේගෙන් දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ අර පඩිපෙළ දිගේ අර ගල් පඩිපෙළ දිගේ උඩටම දුවනකොට කීප වතාවම කවුරුරි මාව තල්ලු කරා. ඒත් මම පුළුවන් හයියෙන් දිව්වා. ඊට පස්සේ ඔහොමම දුවලා අර වැලි පාරට ආයි කරනවා. ඒ වැලි පාර දිගේ මං අහපව් මං හිටපු තැනට දුවන්න පටන් ගත්තා. හිටපු තැනට දුවන්න පටන් අරගෙන ඕමේදී කවුරුරි මගේ පිටිපස්සෙන් දුවගෙන යනවා වගේත් මට සද්දයක් ඇහෙනවා. ඒත් මම පිටිපස්ස බලන්න නැතුව මට පුළුවන් වේගෙන් මම දිව්වා. ඔන්න මම ගියා අගන වීල් පාක් එක ගාවට. මොකද මට යාළුවෙක් ගෙදරටම දුවන්න බෑ. මට ඊට වඩා ළඟයි අර වීල් පාක් එක ගාවට යන එක. ඉතින් වීල් පාක් එක ගාවට ගියාට පස්සේ එතන වීල් එකක් තිබ්බා. මං නැග්ග වීල් එක ඇතුළට. වීල් එක ඇතුළට නැගලා ඒ අයියට මං වෙච්ච දේ කිව්වා. ඊට පස්සේ ඒ අයියා කිව්වා අයියෝ මල්ලි ඔයාට කිව්වේ නැද්ද මල්ලි මේ පාරේ තනියෙන් යන්න එපා කියලා? ඔයාගේ යාළුවා කිව්වේ නැද්ද? 99 නේ බේරලා තියෙන්නේ. ඔය සිද්ධිය වුණ එකම කෙනා ඔයා නෙවෙයි. ඔයට කලින් ඔය සිද්ධිය වෙලා තියෙනවා. ඔයා 99 නේ මල්ලි බේරලා තියෙන්නේ කියලා වීල් කාර්යයා කිව්වා. මං කිව්වා අනේ අයියේ මන් දන්නේ අයියේ මට මේ යාළුවා මට මෙච්චර දෙයක් කිව්වේ නෑ අයියේ කියලා මං එහෙම කිව්වා. ඊට පස්සේ මේ යාළුවට මම ෆෝන් එක අතට ගත්තා. අන්න එතකොට ෆෝන් එක ඔන් කරාම ඔන් වුණා. ඉස්සෙල්ලා ඔන් වුණේ නෑ. එකපාරට ඕෆ් වුණානේ. දැන් මම බැලුවා මගේ අත් ඔරලෝසුව. ඒකෙත් වෙලාව යනවා. ඉස්සෙල්ලා වෙලාව ගියේ නෑ නතරලානේ තිබ්බේ. ඊට පස්සේ ඒ අයියා මාව මේ ගෙනින් දැම්ම යාළුවා ගෙදරට. ඒ අයියත් වීල් එකේ අයියත් මේ කිව්වා අනේ මල්ලි මටත් දැන් මේ තනියම මේ පාරේ යන්න බෑ මල්ලි මටත් බය දෙනවා මල්ලි මං අද මෙහෙ ඉන්නම් කියලා ඒ වීල් එකේ අයියත් ඒ ගෙදරම නතර වුණා රෑ. මට යාළුවා ගොඩාක් බැන්න අයියෝ බං උඹට සිංහල තේරෙන්නේ නැද්ද කො එන්න එපා කියන්නේ එන්න එපා නිසානේ. ඔය පාරේ තනියම රැට එන්න එපා කියන්නේ හේතුවක් නිසා. දැන් උඹේ හේතුව මොකක්ද කියලා දැනගත්තනේ. ආයෙමත් පඬිත වෙලා කරන්න එපා කියලා මට යාළුවා බැන්නා. තු මේ මට හිතා ගන්න බෑ මොකක්ද ඒ උනේ කියලා.